අද අපේ ගමනාන්තය වෙන්නේ දුම්බර වනපතේ දැවැන්තයා. එහෙමත් නැත්නම් නකල්ස් රක්ෂිතයේ උසම කඳු මුදුන සොයාගෙන යන මේ ලස්සන ගමන. ඉතින් මේ ගමන යන්නේ කොහොමද? ඔව්. මේ ගමන යනවා නම් ඔයාලා අනිවාර්යෙන් මෙන්න වත්තේගම නගරයට. වත්තේගම නගරයට ආපුවාට හම්බෙනවා වත්තේගම ඉඳලා බඹරැල්ලට යන බස් එක. ඒ බස් එකේ ඔයාලා ඇවිල්ලා බහින්න ඕනේ හුල්ලුගඟ ඇල්ල ළඟින්. එතනින්ම තියෙනවා ඇතුළට යන්න පාරක්. ඔයා වෙන කොහෙටවත් හැරෙන්නේ නැහැ. ඒ හරිච්ච පාර දිගේ දිගටම යන්න තියෙන්නේ. යන්න තියෙනවා ඒ පාර කිලෝමීටර් 5ක් විතර. හැබැයි මේ පාරෙන් යන එක එච්චර ලේසි නෑ. මොකද පොඩ්ඩක් කඳුකර මාර්ගයක්. එකම තැන නිකන් වංගුක ගහ යනවා වගේ. ඉතින් ඒක හරිම ලස්සන පාරක්. ඒ පාරෙම ගිහිල්ලා අපිට ඕන නම් කැලෑබොක්ක විව් පොයින්ට් එකටත් යන්න පුළුවන්. නමුත් ඒ මුකුත් හැරෙන්න ඕනේ නෑ. ඔයාලා මේ ගමන යනවනම් ඒ පාර දිගේම කෙලින්ම යන්න. අඩුම මේ පාරේ යන්න පැය 4ක්වත් යන අඩුම කඳුවර මාර්ගයක් ඉඳලා. කොහොම ගියත් මේ පාරේ අවසානයේ ති හම්බෙනවා ඔයාලට අලකොලවත්ත වතු යායෙන් නඩත්තු කරගෙන යන පොඩි කැම්පින් සයිට් එකක් ඔය එක. ඔයාලට පුළුවන් හවස් වුණොත් එහෙම එතන නතර වෙලා පහෝදා උදේම ගමන පටන් ගන්න. ඇයි දන්නා මම එහෙම කියන්නේ හේතුව? මොකද මේ ගොම්බාණියේ ගමනේ කැම්ප් කරන්න පුළුවන් තැනක් හම්බෙන්නේ සැලකිය යුතු දුරක් ගියාට පස්සේ කන්ද උඩට. එතකොට ඔයාලා රැ වෙලා ඉවරයි. ඔයාලා අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒකින්ද ඔයාලා මේ ගමන යනකොට බැරි වෙලා හරි හවස් වුණොත්, ඒ කියන්නේ 12 පැන්නොත් වගේ මට කියන්න පුළුවන් හොඳම දේ තමයි මං අර කිව්ව කැම්පින් සයිට් එකේ පල්ලෙහා එතන නතර වෙලා පහෝදා උදේට ගමන පටන් ගන්න. යමු අපි ඉස්සරහට. මම අර කලින් කිව්වා වගේ ගමන යනකොට ටිකක් පරිස්සමෙන් කල්පනාවෙන් යන්න කියලා කියන්නේ එක හේතුවක් තමයි මේ ගමන යනකොට පාර පැහැදිලිව තිබුණාට පොඩි අඩිපාරක් විතරයි තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ මේ පාර යනකොට. මොකද හොඳම උදාහරණය තමයි මේ යන්න තියෙන්නේ තනි ඝන කැලෑවක් මැදින්. සහ වසරේ වැඩි කාලයක් මුළු වසරම පාහේ වගේ මේ පරිසරය මීදුමින් වැහිලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් කූඩැල්ලන් මේ පුඩි පුඩි සත්තුන්ගෙන් අපි ආරක්ෂා වෙන්න ඕනේ. සහ මේ පරිසරයේ කිසිදු සද්දයක් නැහැ. හරිම නිහඬයි. ඒ ගැනත් කල්පනාකාරී වෙන්න ඕනේ. ඉතින් ඒකෙම තේරෙන්නේ නැතිනේ කොච්චර සුන්දර පරිසරයක්ද තියෙන්නේ කියලා. යමු අපි ඉස්සරහට. පොඩි දෙයක් කියන්න හිතුණා. මේ පරිසරේ මං කිව්ව නේද ටික හරිම නිහඬයි කියලා. ඇත්තටම කියනවා නම් ඔව්. මොකද මේ ගමන වාලා යනකොට කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. උලන් සද්දේ හැර. කුරුල්ලෙකුගේවත් ඒ වගේම අඩුම ලේනෙක්ගේවත් කිසිම සද්දයක් නැහැ. මීදුම උලන් සද්ද විතරයි වාට ඇහෙන්නේ. හරිම গুপ্ত පරිසරයක්. කිසිම මිනිස්සෙක් නැහැ.
ඉතින් අපිට ඉතින් මේ ගමනේ කෑම්ප් කරපු තැන පොඩි යම් සිදුවීම් වුණා රාත්‍රී කාලේ. ඉතින් ඒවා සැලකිල්ලට ගන්න ඔයාලා යනකොට අනිවාර්යෙන් කෑම්ප් කරන්න පුළුවන් තැනකට මේ කියන්නේ. මේ ගමන යනකොට ඔයාලට කෑම්පින් සයිට් එකක් කියලා එකක් හම්බෙන්නේ නැහැ. නැත්තේ නෑ තියෙනවා. හැබැයි ලොකුවට කෑම්ප් කරන්න පුළුවන් තරම් ඉඩක් නැහැ මේ ගමනේ. ඔයාලා මේ ගමන පටන් ගන්න තැන. ඒ කියන්නේ අර මං කලින් කිව්වේ ගම් පාරේ ඇවිල්ලා පාරේ ඉවර වෙන තැන තියෙනවා පොඩි කෑම්ප් කරන්න පුළුවන් තරමේ පොඩි ගඟක් වෙන තැනක් තියෙනවා කියලා. අන්න එතනින් චුට්ටක් ගිහලා පොඩි දෙමළ ගෙයක් තියෙනවා. ඒ ගෙදරින් පොඩ්ඩක් උඩට ගිහලා තමයි මේ ගමන පටන් ගන්න තියෙන්නේ. පාර පැහැදිලි කියලාත් මං කිව්වනේ. හරි. ඔයාලා මේ මං කිව්ව තැන ඉඳලා එනකොට අඩුම කිලෝමීටර 1ක් 2ක් වගේ තමයි මේ ගමන කැම්පින් කරන්න පුළුවන් තැනකට එන්න තියෙන්නේ. ඒ දුර ආවන් පස්සේ ඔයාලට පොඩි ඉඩක් හම්බ වෙනවා. ඒ වෙනකන් ඔයාලා එන්න ඕනේ. ඉතින් ඔයාලා කාලය කළමනාකරණය කරගන්න. රෑ වෙන්න කලින් එතනට යන්න. එහෙම බැරිකමක් තිබුණොත්, කියන්නේ උදාහරණයක් විදිහට ගමු. ඔයාලා උදේ පිටත් වෙලා හවස් වුණොත්, ඒ කියන්නේ 12 පහ වුණොත් වගේ ඔයාලා අනිවාර්යයෙන් මම අර කලින් කිව්ව පල්ලෙහා තියෙන කැම්ප් කරන්න පුළුවන් අර ඇල ළඟ නතර වෙන්න. නතර වෙලා පහෝදා උදේට යන එක තමයි මට කියන්න පුළුවන් හොඳම දේ. තව කාරණාවක් කියන්න ඕනේ. ඇත්තම කියනවා නම් මේ වීඩියෝ එක ටිකක් පරණ වීඩියෝ එකක්. ඒක තමයි මේ අලුතෙන් අපි සංස්කරණය කරලා ගන්නෙ. එතකොට අපි මේ ගමන ගිය දවස්වල, ඒ කියන්නේ මීට අවුරුදු 1කට එකමාර විතර කලින් තිබ්බ තත්ත්වෙ නෙමෙයි මේ වෙනකොට තියෙන්නේ. මොකද ඒකට හේතුව තමයි මේ පහුගිය දවස්වල නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව සිදු පොඩි ප්‍රශ්නයක් මතක ඇති ඔයාලට. ඉතින් ඒකත් එක්ක නකල්ස් රක්ෂිතේ ගොඩක් යන්න තියෙන තැන් තහනම් කරා. ඉතින් මේ වෙනකොට මේ ගමනත් අනිවාර්යෙන් තහනම් වෙලා ඇත්තේ. ඉතින් ඔයාලා යනවනම් ඒ ගැන සැලකිලිමත් වෙලා යන්න. හරිද? අපි ගෙනාවා මේ ඔයිල් කියුබ්. ඔය කියුබ් විතරක. ඔය කියන්නේ කැමරා කෙනෙක් ගැන. ඉතින් මේ ඔයාලට දකින්නේ කන්ද නැගන කන්දේ ලස්සනත් බලලා ඒ ලස්සනට හානියක් නොකර පරිස්සමෙන් පල්ලෙහාට ඇවිල්ලා දීනේ කියලා රෑ කෑම එක හදාගන්න ගමන් අර මං කිව්ව දොල ළඟ. ඉතින් මෙතන ඇත්තටම ලස්සන තැන. මේක නඩත්තු කරගෙන යන්නේ අලකොලවත්ත වතු යායෙන්. ඉතින් ඔයාලා මෙතන කැම්ප් කරනවා නම් අනිවාර්යෙන් එතන පිරිසුදුභාවය ආරක්ෂා කරගන්න. කොහොම හරි ඊගමන පරිස්සමින් ආව. ඔයාලට යන්න වාසනාව තියෙයිද දන්නේ මේ තියෙන නීතිමය තත්ත්වයක් එක්ක. කොහොම වුණත් ගමන පරිස්සමින් යන්න. පදම කෑලිස් ජිනින් බඩු ජෙනුයින් බඩු. විජයාවේ ඉන්දියාවෙන් මේ අදන්නේ ජැක් මකර ඇතුලේ ගමන් ගියා නෝ වතුරට බිව්වා. තව දෙයක් කියන්න ඕනේ. ඇත්තම කියනවා නම් මේ පරිසරය ඊටම සංවේදී පරිසරයක්. ඉතින් ඒකින් ඔයාලා යනකොට කිසිම විදිහකින් මේ ගස් කොළන් වලටවත් පරිසරයටවත් සතුන්ටවත් කිසිම හිරිහැරයක් බාධාවක් විනාශයක් කරන්න එපා. යන හැමෝම නිදහසේ නිස්කලංකව ගිහිල්ලා කුණු කසල බැහැර කරන්නේ නැතුව ඒ පරිසරය ආරක්ෂා කරලා එන්න.